මේ සබ්ස්ක්‍රයිබ් කරන්න. කතා කරතිය පොරයා උඹ අපේ ඇමතිතුමාට විරුද්ධව කට උත්තර දුන්නද නැද්ද? බොස් මූ කතා කරන්නේ නැහැ වගේනේ. තිතිය දාන්න ඕලුකට කුකුඩ් වෙලා යන්න. පරයා මරුන්නක කියපන්. කියපන් මූ තමයි මට හමුච්ච ඇක්ටරම වදකාරම පරයා. තිතියල දැම්මනම් ඉවරයිනේ. මෙච්චර බලතල තියෙන ආණ්ඩුවක් යටතේ ඉන්න අපේ ඇමතිතුමාට විරුද්ධව යන්න. මෙන්න මූට තියලා දාපන්. සේදිරිස් මූට තියලා දාපන්. ඉවරයක් කරපන් පාරයව. ඔබ දන්නවනේ දැන් කරන්න ඕන මොකද්ද කියලා? කෑලි වලට කපලා ගාංගට දාන්නනේ. ඔය තේරෙන්නේ කීයක් නම් කරාද? හෙලෝ මොනවා සිරිවර්ධන ඔන්නෝකන දෙනවා කන පැලෙන්න. අද මම මෙතන ඉන්නෙත් ඇමති හින්දා. ඇමතිතුමාට උඩින් මැස්සෙක්වත් පියාඹිනවට මං කැමති නෑ. උන්දලාගේ ආණ්ඩුව උන්දලාට ඕන විදිහට තමයි රට පාලනය වෙන්න ඕන. එච්චරයි. ඕම ඕකට පැහැදිලි කරලා දෙනවා. පස්සේ ජීවිතේ මන්දි ගෙවන්න වෙන්නේ. වයිසි මහත්තයා අපිට ඇතුළට එන්න අවසරද? හොප්පච්චේ ඇමතිතුමා එන්ට ඇවිත් වාඩිවෙන්න. ඉතින් වයිසි මහත්තයා ඉන්න ඇමතිතුමා ඔබතුමා දුන්න ජොබ් එකට පින් සිද්ධ වෙන්න හොඳට කාලා දීලා සැප සනීපෙන් ඉන්නවා. ඒ වගේම තමයි ඔබතුමා වෙනුවෙන් දිවි හිමියෙන්ම වැඩ කරනවා. ඔබතුමාට විරුද්ධව මැස්සෙට්ටවත් ඉගිලෙන්න දෙන්නේ නැහැ. ඒක ඉතින් මම නොදන්නවාය. ඔබතුමා මට කරේ ඊයේත් මහා උදව්වක්. අරයකා ඔක්කොම බැමෑරුවා නම් මගේ පට්ටන්තලේම ඉවරයි නේද? ඔබතුමා මට කරේ සුළුපටු උදව්ද? මේ කිසි ඉගෙනීමක් නැති මම දෙවි කෙනෙක් වගේ පිහිට වෙලා මේ OIC පුටුවේ වාඩි කරේ ඔබතුමා. ඔබතුමාට මම පණ උනත් දෙනවා. එච්චරයි. ඒක මම දන්නවනේ. මං ආවෙම ඊයේ කරපු උදව්වට ස්තුතියි කියලා යන්න. මං ඌට දුන්න හොඳ ගේමක්. දැන් මාළුන්ගේ කෑමක් කියලාත් ඉවරයි. මේ බලතලවලට කරන්න බැරි දෙයක් නෑ OIC මහත්තයා. නැතුව හෙලෝ මොකද වගේ වැඩේ? කිව්වටත් වඩා ලොකු ගාණක් දාලා තියෙන්නේ. ඔබතුමා කිව්වටත් වඩා හොඳට හදලා තියෙන්නේ. දැන් ඒක රත්තරන් තුවක්කුවක් වගේ. ලක්ෂ 32ක රත්තරන් ආලේපිතයි. සෙල්ලම් නෑ මහත්තයෝ. ඒක තමයි වෙන්න ඕන. වැඩේ ක්වොලිටි වෙන්න ඕන. මං ඒක විතරයි බලාපොරොත්තු වෙන්නේ. ඔබතුමාගෙත් ඉතින් ඕනි වැඩක් මේ ඇමතිතුමා පස්ස ගහන්න නෑ නේද? මං ඒක දන්නවනේ ඇමතිතුමා. හවස් වෙලා ඉන්නකෝ අපේ ගෙවල් පැත්තේ. බඩු හැබැයි පරිස්සම් කරගන්න වෙයි හොඳේ. අවුනොත් එහෙම ඔක්කොම ඉවරයි. හරි ඇමතිතුමා. හරි ඕකේ. පරිස්සමට හොඳේ. ඕනි එකක් තියෙනවා නම් කෝල් එකක් දෙන්න. සුටුස් කාලා කරලා දෙනවා. මිනුක මේ කේස් එහෙමනම් දාගන්න එපා හොඳේ. පිස්සුද බං? මං ආයිත් කේස් දාගන්නේ නැහැ. ඔබ කේස් දාගන්න නැහැ කියලා මට පොරොන්දු වෙලා ගිහිල්ලා තමයි අර කෙල්ල දෙන්නම අනාථ කරේ. මේ පාරේ හැම දෙයක් වෙන්නේ නැහැ. යකෝ මම ගරු මිචලින්ද ඇමතිතුමාගේ එකම පුතා. මට කරන්න බැරි දේවල් මේකේ නෑ මචං. ඒත් මං ඉවසීමෙන් වැඩ කරන්නේ තාත්තගේ නම රකින්න ඕනේ හින්දා. හරි. මොන දේ කරත් පරිස්සමින්. මටයි උඹ බාර දීලා තින්නේ අංකල්. ඕන් අර කියනවා ඵලයන්. චුට්ටක් පරක්කු නානේ. ඔන්න මිනුකයි අද නම් මම පරක්කු නෑ හොඳේ. අද මගේ පරක්කුව මම යාළුවෙක් එක්ක කතා කර ඉඳියානේ. මිනුකයි ඇයිවා මට හදිසියෙම එන්න කිව්වේ? වැදගත් දෙයක් කියන්න තියෙනවා කෝ නේද? ඔව් නංගි මට මේ ජීවිතේ ඇති වෙලා තියෙන්නේ. සල්ලි නම් තියෙනවා තමයි අපිට. නමුත් සතුට නෑ. සතුටනේ ඕන. මට ජීවත් වෙන්න ආසාවක් බලාපොරොත්තුවක් දුන්නේ ඔයා. මට ඔයාව මගේ කරගන්න ඕන. ඒකෙන් ඔයා අදහස් කරන්නේ මොන වගේ දෙයක්ද අයියේ? ඔයා බබෙක් නෙවෙයිනේ රශ්මී. ෆෝන් එකෙන් ඔයා මට දෙන හැමදේම මට ඇත්තටම ඕන.
මට ජීවිතේ සතුටක් දුන්නා නම් ඒ සතුට උපරිමයෙන් දුන්නේ ඔයා. මගේ වෙන්න රශ්මි, මගේ වෙන්න. අනේ මිනුකයියේ ඔයා මොනවද මේ කියන්නේ? මං ඔයාට අපේ ගෙදර විස්තර ඔක්කොම කියලා තියෙනවනේ. මම මෙහෙම ලස්සනට ඇඳලා පැඳලා ඉඳියට අපේ ගෙදර හරි අමාරුවෙන් ජීවත් වෙන්නේ. අම්මයි තාත්තයි දෙන්න අසනීප ගානින් ඉඳන් තමයි මං වෙනුවෙන් රස්සාව කරන්නේ. එයාලගේ අහිංසක හීන මොනම හේතුවක් නිසාවත් බොඳ කරන්න බෑ අයියේ. මට සමා වෙන්න. ඔයා ඔය කියන දෙයට නම් මට කවදාවත්ම එන්න බෑ. ඔයා ඔය වැඩේ කරගත්තට පස්සේ මාව ඇතෑරියොත් මම මොකද කරන්නේ? මගේ අම්මගේ තාත්තගේ හීන වලට මොකද වෙන්නේ? අයියේ ඔයාට ධනේ බලය තියෙනවා. මට මොකක්වත් නැහැ. මාව පාරට ඇදලා දැම්මොත් ඔයා මට මොකද වෙන්නේ? ඒ හින්දා මට බෑ අයියේ. බෑ. 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 ඒ කියන්නේ ඔබ මට මෙච්චර කල් කරේ බොරු. තෝමාව වචන වලින් මැසේජ් වලින් රවට්ටුවා. මම තෝව ඉතුරු කරන්නේ පරට්ටි. තෝ මේකට වන්දි ගෙවන්න ලැහැත්තියන්. වන්දි ගෙවන්න. ඔය ඔබගේ ආදරේද? මං ගැන හිතන්නේ නැති උන්ට මේක තමයි මගෙන් ලැබෙන ආදරේ. මං තුගේ ජීවිතය අද ගන්නවා. තුගේ ජීවිතය විනාශ කරනවා. අනේ පායේ. අනේ මොකද රත්තරන් පුතේ මේ කරගත්තේ? අපි ඔබ හැදුවේ මෙව්ව බලන්නද? ඔබ වෙනුවෙන් අපි විඳපු නැති දුකක් නෑ. බලමුකෝ මහත්තයා. වෛද්‍ය වාර්තාව ආවම ඔකට හොඳ පාඩමක් උගන්වන්න පුළුවන් වෙයි. පරයාසමත් බැවිලා යන්න ඕන. මගේ කෙල්ලගේ ජීවිතේට මේ කරපු අපරාධෙන්න. ධනය බලය නිසා අපි දුප්පත් මිනිස්සු වුණානේ හාමිනේ. අපිට ඕකයි කැප්ටෙන්න බෑ. බලමුකෝ වෛද්‍ය වාර්තාව ආවම මේ රටේ උන්ගේ ප්‍රශ්න හින්දා අපිට අපේ ශරීර කෘත්‍යයක්වත් වෙලාවට ඉෂ්ට කරගන්න බෑනේ. ලෙඩ්ඩු හොඳ වෙනකොට මගේ බොක්ක පැලෙනවා. දවසක ඩොක්ටර් හිත හොඳ වෙන්න ඕන මේ. මොකද කොයි? අපෝ වෙඩි තියන්න නම් එපා. වෙඩි තියන්න නම් එපා. ඔබතුමා මිනිසුන්ට හරියට සලකනවලුනේ. ඩොක්ටර් හිත හොඳ කියන්නේ නෑනේ නැත්තම් නේද? මට ඕනම් පුළුවන් ඔබතුමාගේ ඔලු කට්ට අර බිත්තියේ ටයිල් එකේ වදින තරමේ වෙඩිල්ලක් පත්තු කරන්න. හැබැයි මං එහෙම කරන්නේ නෑ. මොකද දන්නවද? අනේ දන්නේ. හේතුව මම කියන්නම්. බාත්රූම් එකේ මුන් පැටව ගන්නවද දෙයනේ? මුළු සේනාංගෙම ඇවිල්ලාද මන් දන්නේ. අනේ මට ඉක්මනට කියන්නකෝ අයියේ. මම මොකද අප්පා කෙරුවා වරද? වරදක් කරන්ට කලින් ඔබතුමාට ජීවිත දාණය දෙන්න තමයි අපි ආවේ. ජීවිත දාණය? ඔව් ජීවිත දාණය. මම මොකද කරපු වරද? කලබල වෙන්න එපා. ඔබතුමා වෙන්නේ නැති අර දරවිගේ වෛද්‍ය පරීක්ෂණයේ වාර්තාව දෙන්න ඉන්නේ නේද? කොයි එක්කනද? අර අත්වරයකට පත් වෙලා ආවේ? ඔව්. ඇමතිතුමාගේ පුතාට ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ. ඒකනම් වෛද්‍ය වාර්තාව දුන්නු ගමන් කොල්ල ඇතුලේ වෛද්‍ය වාර්තාව හැටියට කොල්ලා මේ වැඩේ කරලා ලේසි වෙන එකක් නෑ ඕකට. වල්පරයා මට තින්නෝ මහත්තයා ඔය වයසේ කෙල්ලෙක් කාල කන්‍යා මැරිලා යන්න තියෙන්නේ. මූටකෝ තෝගේ ඔලු කට්ටක් කුඩු වෙන්න තියෙන කොල්ලට වචනයක් හරි කිව්වොත් මතක තියාගනින්. මේ ආණ්ඩුවත් අපේ ඇමතිතුමත් අපේ
උඹලත් ඉන්නේ අපේ අල්ලේ. අන්න එක මතක තියාගනි වල් පරයා. ඔයා ඇමතිතුමාගේ කවුරු හරිද? උඹට එව්වගෙන් වැඩක් නෑ. උඹ කරන්න ඕන මං කියන දේ. උඹ වෛද්‍ය වාර්තාව දෙන්න ඕන. කෙල්ල වෙන එකෙක් අතින් දූෂණය වෙලා තියෙන විදිහට. අපේ කොල්ලව මේකට පොඩියටවත් සම්බන්ධයක් වෙන්න බැහැ. ගෑවෙන්න බැහැ කොටින්ම කියනවනම්. අනේක මොන පව්කාර වැඩක්ද? උඹ තීරණය කරපන්. දෙව්ලොව යනවද? නැත්තම් සල්ලි ටික අරන් මේ ලෝකෙම ඉන්නවද කියලා. සල්ලි? ඔව් සල්ලි. මං උඹට මුදලින් ලක්ෂ 7මාරක් දෙනවා. වෛද්‍ය වාර්තාව වෙනස් කරන්න විතරයි උඹට තියෙන්නේ. උඹට පුළුවන් ඒ ලක්ෂ 7මාරින් උඹගේ දුවට මොකක් හරි ප්‍රයෝජනවත් වැඩක් කරන්න. තීරණය කරපන්. මම උඹට විනාඩි 5ක් දෙන්නම්. ලක්ෂ 7මාර? මම මාස කීයක් වැඩ කරන්න ඕනද ලක්ෂ 7මාරක් ගන්න? ලබන සතියේ කෙල්ලගේ උපන්දිනේ. ඒකව සර්ප්‍රයිස් කරන්නත් පුළුවන්. අනික මම මොකටද අනුන්ගේ කුණු ගොඩවල් වලට පැටලෙන්නේ? කැමති වෙනවා. හරි. මං කැමති. තව විනාඩි 5ක් යන කලින් වාර්තාව මන් දෙන්න. කිසිම දෙයකට බය වෙන්න එපා. කොල්ලගේ නම ගෑවෙන එකක්වත් නැහැ. ඔබතුමා දැන් යන්න. සල්ලි ටික මේස උඩ ඇති. සල්ලි කිව්වොත් මුන් ගෑණිත් විකුණන සීන් එකේ ඉන්නේ ලොක්කා. මහත්තයා. ඔව් කියන්න. මහත්තයා. අපි මේ ආවේ අපේ කෙලියගේ ප්‍රශ්න ගැන පොඩ්ඩක් කතා කරන්න. කෙලිය කිව්වේ අපේ කෙලිය තමයි මහත්තයා. අර අවජාතකයා අතින් අනතුනේ මොනවා? අවජාතකයා? මේ මනුස්සයෙක්ට කතා කරන්න ඉගෙන ගන්නවා මුලින්ම. ඉතින් මහත්තයා උනේ අපේ කෙලියව විනාශ කරේ. මේ තමුසෙට ඕන විදිහට තමුසෙගේ හිතුමතේට මිනිසුන්ට චෝදනා එල්ල කරන්න බෑ. ඒ මිනිස්සු තමුසෙට අපහාස නඩුවක් එහෙම දැම්මොත් තමුසෙගේ ජීවිතයම ඉවරයි. හිතලා බලලා වැඩ කරනවා මෝඩෙක් වෙන්න නැතුව. වෛද්‍ය වාර්තාවලට බොරු කරන්න බෑනේ. වෛද්‍ය වාර්තාව වලින් ඔප් වෙලා තියෙන්නේ ඒ මිනිස්සු නිර්දෝෂී කියලා. ඉතින් කොහොමද චෝදනා කරන්නේ කියනවා? ඒත් මහත්තයා මේත් මහත්තයා නෙවෙයි. දැන්වත් මොලේ කල්පනා කරලා වැඩ කරනවකෝ. පොඩ්ඩක් හිතලා බලනවා. කළු ගලේ ඔළුව ගහගත්තොත් මොකද වෙන්නේ? ඔළුව පැලෙනවනේ. සමුසෙට ඕනේ ඔළුව පලා ගන්නද? තවත් කෙල්ලගේ ජීවිතය විනාශ කරන්න නැතුව හොඳට කල්පනා කරලා වැඩ කරනවා. අපි යමු ආමිනේ. අපි යමු. මේ ඉන්නේ අමරතුමාගේ ආරක්ෂක වෙන්නේ නැති. දෙන්නම එක වගේනේ. මේ දෙන්න තමයි මගේ පස්සෙන් ඉන්නේ හැමතැනම. තව එක්කෙනෙක් ඉන්නවා. එයා අනිත් අර ටික බලන්න. මුන් නැත්තම් ඉතින් අපිත් නෑ තමයි මුදලාලි. මේ වගේ මිනිස්සු තමයි ගැලපෙන්නේ. හොයන්නවත් බෑනේ. එකාට එක දෙන්නම එක වගේ. කොහොමද හොයාගන්නේ අමතිතුමා? මෙයාලගේ මල්ලි ගොතයි. එච්චරයි වෙනසකට තියෙන්නේ. අනිත් ඔක්කොම එක වගේ. හරිම සමානයි. හරිම අපූර්වයි. හරිම අපූර්වයි අමතිතුමා. මෙන්න මේක තමයි මං ඔයා වෙනුවෙන් නිර්මාණය කරපු කෝටි ගාණක් වටින තුවක්කුව. මේක දකින්නකම් මට ඉවසිල්ලක් තිබුණ නෑ මුදලාලි. මෙහෙමයි අමතිතුමා. මේ තුවක්කුවේ විශේෂතා දිවුවොත් එහෙම කිසිම ඇගිල්ල සැලකුණත් මේ තුවක්කුවෙන් අල්ලන්න බෑ. ඇමතිතුමාට හිතේ හැටියට ඕනි දෙයක් කරලා ඇඟ බේර ගන්න පුළුවන්. අන්න හරි මුදලාලි. මං ඉල්ලුවේ තාන් ඒ වගේ ආයුධයක් තමයි. මට ඕනි අපරාධයක් කරලා බේරෙන්න. මගේ කොල්ලෝ ඉන්නේ මාව ආරක්ෂා කරන්න. උනුත් ආරක්ෂා වෙන්න ඕන. ඒක තමයි මගේ පළවෙනි අභිප්‍රාය. ඇමතිතුමාගේ ආසාවත් ඉස්තුණා කියලා හිතාගන්නකෝ. ඇමතිතුමාට ඕනි දෙයක් කරන්න පුළුවන් මේ ගන්න එකේ. උඹ වෙනුවෙන් සාධාරණයක් ඉල්ලන්න තරම්වත් අපිට හයියක් නෑ. ඔව් මගේ දුවේ. උන් හරි බරාතු. අපි දුවිලි තරමට පොඩි මිනිස්සු. මගේ රත්තරන් පුතේ. අපිට සමාවයක්. අපි හරි අසරණයි. මම ඔයාලගේ හිල ඔක්කොම බොද කරා.
මං ඔගේ පලි ගන්නවා.